මාළු ගොඩයි. නැංග අතුල්ලන්නේ හොඳම. අපි ඉන්නේ මොකද මැද? ළමයි මට පීනන්න බෑ. ඒ වුණාට මම පුළුවන් විදිහට පීනනවා. පීනීම සාධාරණයි. Hi යාළුවනේ. ඉතින් welcome back to our YouTube channel. අද අපි යන්න හදන්නේ නාන්න. bathroom එකට එහෙම නෙමෙයි කොහෙද යන්න හදන්නේ? beach. මොරගල්ල beach එකට. ඉතින් මේක නිකම්ම beach එකක් නෙවෙයි. ඔයාලට අපි අරන් ඇවිත් තියෙන හැම beach එකකට ගිය vlog එකකම මේ වගේ ලස්සන view එකක් නම් තිබුණේ නැහැ. අද යන beach එකේ තියෙන්නේ වෙනස්ම look එකක්. ඉතින් අපිත් එක දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලට ඒ ලස්සන පරිසරය බලා ගන්න පුළුවන්. මුහුද ඇතුළ බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද vlog එකට. A few moments later. නානවා. අනේ කොහේ යනවද මන් දන්නේ. අර මේ දැලක් දාලා තියෙන ජඹුරයි හින්දාද කොහෙද ළමයෝ? අන්න අරකටවත් ගියා නම් හරිනේ අපි නේද? මොකටද? අර බෑ. ඇයි? කො පීනන්න? තනියෙන් පීනන්න. පීන. අනේ දැන්. පීනනවා නෙවෙයි. මාරු පීනිල්ල. අන්න. මේ පැත්තට එන්න. හරි. මම නිදුක් වෙනවා. නිරෝගී වෙනවා. සුවපත් වෙනවා. ඇතිද? එයම්මේ. ළමයි මට පීනන්න බෑ. ඒ වුණාට මම පුළුවන් විදිහට පීනනවා. මට පීනන්න බෑ උනත් කොහොමද? කකුල් දෙක දික්කිනේ. ඔච්චතර තමයි හොඳටම පීනන්න පුළුවන්. හරි. පොඩ පීනන ඔච්චිත. ඔච්චිත පීනනවා. 1 2 3 ආපෝ. ඒ වතුර විහිනවා ෆෝන් එකට. අන්නේ පීනීම සාධාරණයි. අල්ලගන්න. වැටුනොත් එහෙම සේරම සෙල්ලම් ඉවරයි. ඔන්න වේවුලන. කොහොමද කට කාලා පොඩ තියන වේවුලන පෙන්නන්න යාව. අපි අද මේ අලුනේ. පොඩක් පෙන්නන්න. මේ තමයි අපේ මේ මොනවද? අපේ මේ ඇඳුම් ආහාර හින්දින් බෝට්ටුව. ටුවරිස්ට්ලා තමයි වැඩිපුරම ඉන්නේ. මොනාෂිගේ දක්ෂතාවය. එහෙම දක්ෂයි. ඔන්න හරි අදුවගෙන එනවලු. මාළු ගොඩයි. නැංග අතුල්ලන්නේ හොඳම. ඔච්චිත. අපි ඉන්නේ මොකද මැද? මේ මන් දන්නේ බලන්න දේවල් වැඩි වෙලා. මැරිලාද? නෑ මැරිලා නෑ. යා ඉක්මනට වතුරට දාන්න. අර එහෙට දාන්න ඈතට දාන්න මූදරම දාන්න. අන්න. තමයි යන්න පුළුවන්. යන්න බෑ. ලේසි. ඉතින් කරා යන්න.
තියෙන කටු වර්ගයක්. මේවා ගොඩක් විසයි. මේ වගේ දෙයක් දැක්කොත් අල්ලන්න කරන්න යන්න එපා. ඒවා අනුනහම කැතයි. විස් ලස්සනයි වගේම විසයි. මේ ලවනාශ්‍රිතව ඔයාලට පේනවද මාළු ඉන්නවා? හරිම ලස්සනයි. මේම පිටතට පේන මුහුද මෙච්චර ලස්සන නම් මුහුද කොච්චර ලස්සනද යාළුවනේ. එයාලා මාර වේගෙන් යනවා. මාරයි නේද යාළුවනේ. පරිසරය කියන්නේ මාර දෙයක්. අච්චර ලස්සන මාළු. ලොකු මාළු ඉන්නවා ළමයි. පෙට්ටි වගේ. ඔයාලට පේනවද මාළු යනවා? ඕ ගොඩක් ලොකු මාළුවෝ දෙන්නේ. පේනවද? මං හිතන්නේ නෑ පේනවා ඇති කියලා. මොකද එයාලා යනවා. පේනවද? හරිම ලස්සනයි. ලොකු මාළු. මේ අර මං කියපු කටු ජාතිය ගොඩාක් තියෙනවා. ලස්සනයි නේද? අර මාළු. පරිසරයට එයාලා ලස්සනයි. ඔයාලට පේනවද? ඕ අම්බෝ. මාළු කීයද? One hour later. ඉතින් යාළුවනේ අද ඔයාලට අරන් ආපු vlog එක ඉවර කරන්න තමයි දැන් හදන්නේ. ඔයාලා බලන්න මගේ කටහඬ වෙනස් කියලා. ඔව් කටහඬ වෙනස්. මොකද මේ මට සෙම මේ දවස් ටිකේ සෙම වුණත් ගියා. මොකද නිවාඩු දවසක් හම්බුනේ එකේ ගියා. මොකද අර මොරගල්ල බීච් එක කියන්නේ මාර ලස්සනයි. සාමාන්‍යයෙන් අපි බීච් එකක දකින view එකට වඩා මේක ගොඩාක් වෙනස්. ටුවරිස්ට්ලා බව ගොඩාක් හිටියා.
ඉතින් ඔයාලා දැක්ක ඇති මාළු ගොඩාක් හිටියා. ඔයාලට ෆෝන් එකෙන් දැක ගන්න බැරි වුණාට ඒක අර ඒක ඒ වෙලාවෙම දැක්කනම් ඔයාලට තේරෙනවා කොච්චර ලස්සනද කියලා. මේ දේ මෙන්ෂන් කරන්න ඕනි අනිවාර්යෙන්. යාළුවනේ මේ ෆෝන් එක iPhone එකක් නෙවෙයි. ඉතින් මේකේ කැමරා එක quality නැහැ. ඒ නිසා සමා වෙන්න. මම try කරන්නම් ඔයාලට high quality එකේ videos අරන් එන්න. ඒ කියන්නේ දැන් අද අර beach එකේ අර ලස්සන මාළුන්ගේ වීඩියෝ එකේදී quality එක අඩු වුණා නම් මට අනේ සමා වෙන්න. මම ඒක හදා ගන්නම්. ඒ කියන්නේ අපිට දැන් කොහොම වුණත් ඒක ෆෝන් එකෙන් ඒ ලස්සන ගන්න අමාරුයි. ඒක ඇස් දෙකටම දකින්න ඕනි. ඒක මාර ලස්සනයි. ඔයාලත් මොරගල්ල එන්න. කළුතර අවටට ඉන්න අයට නම් ගොඩක් ලේසි. බේරුවල අවට ඉන්න අයට ගොඩක්ම ලේසි. ඉතින් ඔයාලා ඇවිදින්න කරන්න ආපු වෙලාවක මේ මොරගල්ල බීච් එකට ඇවිත් බලන්න. තව ලස්සන බීච් ගොඩක් ඇති ලංකාවේ. හැබැයි මේ මොරගල්ල බීච් එක මාරම ලස්සනයි. මූද ඇතුළට ගියා වගේ එකක් ගන්න පුළුවන්. ඒක විෂුවලයිස් කරනවා වගේ නිකන් ඒක මාරයි. එක්ස්පීරියන්ස් එක මාර ලස්සනයි. ඉතින් යාළුවනේ අද අපේ vlog එක අපි ඉවර කරන්න තමයි හදන්නේ. අදත් අපිත් එක්ක එකතු වෙලා හිටිය මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අපි ගිහින් එන්නම්. Bye bye.